අපි ඉතාලියට ඇවිල්ලා මාර කට්ටක් කනවා. ඒ කියන්නේ නීති අනුකූලව ඉතාලියට ඇවිල්ලා. කාලේ අපිට ලැන්ග්වේජ් එකේ පොඩි අඩුපාඩු තියෙනවා. එතකොට සෝජෝන් එකක් නැහැ කියන්නේ යාලා අපි ඇත්තටම අර දාන්න පුළුවන් උඩරින් පහළ මට්ටමකට දාලා තමයි අපිට සලකන්නේ. එතකොට බ්‍රෝ මම තව වැදගත් දෙයක් මගේ channel එක ගොඩක් ලංකාවේ ඉන්න අයත් බලනවා. ඇප්ලයි කරලා තියෙන අය සහ ඇප්ලයි කරන්න ඉන්න අයත්. ඔයා මොනවද කියන්නේ ලංකාවේ ඉන්න අයට ඉතාලිය සම්බන්ධව එන්න කියලා මොකද්ද ඔයා සාමාන්‍යයෙන් කියන්නේ? සෝජෝන එකක් නැතුව මේ රටේ ඉන්නවා කියන්නේ සැහැණ මානසික ආතතියකයි. ලංකාවේ මගේ යාළුවොත් ඉන්නවා මේ රටට එන්න බලාගෙන ඒ අයටත් කියනවා. ඇත්තටම මේ ඉතින් වේදනාවෙන් කතා කරන්නේ. ජොබ් එකක් දෙන්න සෝජෝන හදා දෙන්න කියලා. යන්න ඕන තැනක යන්න ඕන. යන්න පුළුවන්. නැත්නම් බයෙන් හැකින් යන්න වෙන්නේ. අපි ආවට පස්සේ තමයි තේරෙන්නේ ඉතින් සෝජෝන් එකේ තියෙන වටිනාකම. ලංකාවේ තේරුන්නේ නැහැ. අපිට ඕනේ ඉතාලියට ගිහලා බහින්න විතරයිනේ. ඕකනේ මූලික දේ. පොඩි ළමයි දාලා තියෙන වේදනාව. අවුරුද්දයි මාස එකමාරෙන් දාලා. ඉතාලිය යනකොට ලොකු ආසාවක් ඇති වුණා. හැබැයි දැනටත් ලංකාවේ මේ ඉතාලියට ආව ගේමක් ගහ ගන්න පුළුවන්ද? එතකොට අය වගේ ජොබ්ස් තියෙනවද ඉතාලියේ? Hey guys, welcome back to my channel. අද මම ඉන්නේ දැන් අර කලින් කිව්වා වගේ නාපෝලියේ අර මීටින් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් මෙතනට ඔයාලට බලා ගන්න පුළුවන්. සෑහෙන සෙනගක් ඇවිල්ලා ඉන්නවා මේ කොළ සම්බන්ධව කතා කරගන්න. මම කට්ටියගේ මූණ පෙන්නන්නේ නැහැ. එයාලා අකමැති නම්. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්න අයගෙන් කතා කරලා අහමු එයාලගේ අත්දැකීම් මොනවද කියලා. හරි ඊට පස්සේ එයාලා කතා කරලා කියයි මොන වගේ අත්දැකීමක්ද සෝජෝන් එක නැතුව මෙයාලා මේ අත්විඳින්නේ කියලා. බ්‍රෝ කියන්න ඇයි මෙතනට ආවේ? Facebook එකේ ගියා පෝස්ට් එකක් රවින්ද්‍ර ජයගන්න අයියාගෙන් සෝජෝන් එක සම්බන්ධව වැඩ කටයුතු කරන්න ඉස්සරහට ඒගොල්ලෝ රජයෙන් ඉල්ලීමක් කරනවා කියලා. ඉතින් අපි ඒකට සහභාගී වෙලා තමයි දැන් මෙතන ඉන්නේ. එතකොට ඔය කියන්නේ ඔයාට දැන් සෝජෝන් එකක් නැහැ කියන එකනේ වර්ක් පර්මිට් එකක්. එතකොට මේ වර්ක් පර්මිට් එක නැති එකේ තියෙන පාඩුව මොකක්ද? ඇත්තටම අයියේ අපි ඉතාලියට ඇවිල්ලා මාර කට්ටක් කනවා. ඒ කියන්නේ නීති අනුකූලව ඉතාලියට ඇවිල්ලා. ඉතින් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ නීති අනුකූල විදියට මෙතන රස්සාවක් කරලා අපිට පිළිවෙලකට හම්බ කරගෙන අපිට ලංකාවට ගිහිල්ලා එන්න පුළුවන් විදියට තත්ත්වයක් හදාගන්න තමයි අපි මෙතන ඇත්තටම උත්සාහ කරන්නේ. එතකොට ඒකෙන් කියවෙන්නේ දැන් ඔයාලට සෝජෝන් එකක් නැහැ කියන්නේ නීති අනුකූලව ජොබ් එකක් කරගන්න අමාරුයි, කොන්ට්‍රැක්ට් ගහලා ඒ වගේම තමයි ලංකාවේ ඉන්න වගේ ෆැමිලි එකේ කට්ටිය බලන්න යන්න අමාරුයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා කියලා නේද ඔයා කියන්නේ? ඔව් අනිවාර්යයෙන්ම ඒක එකක් අයියා. අනිත් එක තමයි මෙහි ජාතිකයෝ ඇත්තටම දැන් අපි ඇත්තට මේ රටට ආවේ ගිය අවුරුද්ද මම 2024 ආවේ. ඉතින් මම දැන් මේ 20ට ඇවිල්ලා අවුරුද්දක් වෙනවා. ඉතින් ඒ අවුරුද්දක කාලේ අපිට ලැන්ග්වේජ් එකේ පොඩි අඩුපාඩු තියෙනවා. එතකොට සෝජෝන් එකක් නැහැ කියන්නේ යාලා අපි ඇත්තටම අර දාන්න පුළුවන් උඩරින් පහළ මට්ටමකට දාලා තමයි අපිට සලකන්නේ. අර ඒ දේවල් එක්ක අපි පොඩ්ඩක් හැප්පිලා තමයි මේ දවස්වල ඉතින් ඉන්නේ. අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා සෝජෝන් එකක් අරගෙන හොඳ විදියකට ගමනක් යන්න. එතකොට පඩිය සම්බන්ධව මොනවද කියන්න තියෙන්නේ? සෝජෝන් එකක් තියෙනකොට පඩිය වෙනස් සහ සෝජෝන් එකක් නැතුව කොන්ට්‍රැක්ට් නැතුව වැඩ කරනකොට තියෙන පඩියත් අතර වෙනසක් තියෙනවද? ඔව් ඇත්තටම මට තියෙන අත්දැකීම අනුව සෝජෝන් එකක් තියෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම යූරෝ 1000කට ආසන්නව හෝ ඊට වැඩි පඩියක් අනිවාර්යයෙන්ම හම්බෙනවා. නාපෝලිය ගන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම වැඩ කරන්නේ යූරෝ 1000ට අඩු පඩියකට. මේකත් කොයි වෙලේ ජොබ් එක නැති වෙයිද කියලා අපි දන්නෙත් නැහැ. එතකොට බ්‍රෝ මම තව වැදගත් දෙයක් මගේ channel එක ගොඩක් ලංකාවේ ඉන්න අයත් බලනවා. ඇප්ලයි කරලා තියෙන අය සහ ඇප්ලයි කරන්න ඉන්න අයත්. ඔයා මොනවද කියන්නේ ලංකාවේ ඉන්න අයට ඉතාලිය සම්බන්ධව එන්න කියලා මොකද්ද ඔයා සාමාන්‍යයෙන් කියන්නේ? ඇත්තටම මම නම් කියන්නේ ඉතාලියට එන්න. එනවා නම් හරි විදියකට හරි පාරෙන් එන්න. Thank you so much bro. තව අපේ යාළුවෙක් ඉන්න අයත් කතා කරයි. ඔයා කියන්නකෝ ඔයාගේ අත්දැකීම සෝජෝන් එකක් හදා ගන්න බැරුව ඔයා ලබන අත්දැකීම මොන වගේ අත්දැකීමක්ද? අයිබෝන් ඒක කියන්න බැරි අත්දැකීමක් ඇත්තටම. මොකද රටක ජීවත් වෙනවා නම් ඒ රටේ නීති රීති තියෙනවා. එම නිසා අපි මේ රටේ ජීවත් වෙනවා අපි නීතියට අවනත වෙලා ඒ නීතිය අනුකූලව තමයි මේ රටේ ජීවත් වෙන්න ඕන. සෝජෝන එකක් නැතුව මේ රටේ ඉන්නවා කියන්නේ සැහැණ මානසික ආතතියක් ඒක. ඒ කියන්නේ ජීවත් වෙන්න අමාරුයි. හොඳ රැකියාවක් කරන්න බෑ. මොකද රැකියාවකට යන්න බෑ. එදිනදා වැඩ කරන්නේ පාර්ට් ටයිම් වැඩ. ස්ථිර රැකියාවකට යන්න සැහැණ අමාරුයි. ඒ වගේම තමයි ජීවිත ඉදිරි ගමනට යන්න සෝජෝන් එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මේ රටක ඉතාලි රටේ ඉන්නවා නම් නීති අනුකූලව ඉන්න. අපි නීත්‍ය මේ කූලව නෙමෙයි අපි ඉන්නේ දැන්. මේ රටේ ජීවත් වෙලා ඉන්නේ නීති අනුකූලව නෙමෙයි අපි. අපි සරණාගතයෝ වගේ තමයි අපි ජීවත් වෙන්නේ දැන්. එතකොට ඔයා බැඳලාද? නෑ මම බැඳලා නෑ තාම.
තව මොනවාරි මම කියන්නෙත් මේ රටට එන්න ඕන අනිවාර්යෙන්ම මේ ඉතාලියට එන්න ඕන නීති අනුකූලව කියන එකයි. ලංකාවේ මගේ යාළුවෝ ඉන්නවා මේ රටට එන්න බලාගෙන. ඒ අයටත් කියන්නේ නීති අනුකූලව මේ රටට එන්න කියලා. කිසිදු විටකර එන්න එපා. නීති නොවන ආකාරයෙන් මේ රටට ආවොත් මේ සෑහෙන අමාරුයි කියන එක තමයි මම කියන්න තියෙන්නේ. කියන්නේ ඔයා ලබන අත්දැකීම කියන්නේ සෝජෝරණ එකක් නැතිව දැන් මෙතන ඇවිල්ලා තිනවා සෝජෝරණ හදාගන්නනේ. හදාගන්න තියෙන බලාපොරොත්තුවක් ඇතුවනේ. එතකොට ඔයා දැන් මේ ලබන අත්දැකීම මොකද්ද සෝජෝරණ එකක් නැතුව? සෝජෝරණ නැතුව අන්තිම අනාතයි මේ ඇවිල්ලා අපිට ඇත්තටම මේ අපිව ගෙන්නුවේ මේ ජොබ් එකක් දෙන්නම් සෝජෝරණ හදා දෙන්නම් කියලා තමයි ඇත්තටම ගෙන්නුවේ අපි. ඒක මම පැහැදිලිව කියනවා ඇත්තටම ගෙන්නුවේ අපි ඒ විදිහට. ජොබ් එකක් දෙන්න සෝජෝරණ හදා දෙන්න කියලා. ඊට මෙහා ආවට පස්සේ ජොබ් එකකුත් නැහැ මොකුත් නැහැ අපිව රස්තිය කරුවා විතරයි කෙරුවේ. එතකොට මොන වගේ ප්‍රශ්න වලද මුහුණ දුන්නේ ආපහු? මුහුණ දුන්නා කියන්නේ ජොබ් එකක් නැතුව දැන කාලයක් හිටියා. ආවිල්ලා අවුරුද්දයි මාස දෙකක් වෙනවා. ඒතකොට මාස 4ක් පාස් ජොබ් එකක් නැතුව හිටියේ. ඒතකොට ගෙවල් වල පාස් ළමයි දෙන්නෙක් ඉන්නවා පවුලේ ඉන්නවා. ඒ පාස්න ගොඩක් තියෙනවා ඇත්තටම. සෑහෙන ඔයා කසාද බැඳලා ඉන්නවා. ඒතකොට ලංකාවට යන්න බැරුව ගියාම වීඩියෝ කෝල්ස් වගේ දේවල් වලින් ඒ වලින් තමයි ඉන්නේ. යාළුවා සම්බන්ධ කරගන්න. ඇත්තටම මේ අනාතෙන්න ඕන තරවන්නේ අපි ඉන්නේ. ඇත්තටම මේ ඉතින් වේදනාවෙන් කතා කරන්නේ. ඇත්ත නෑ කලින් අර කිව්වා වගේ ඔයාලා තාසයිනේ හොඳ ජොබ් එකක් කොන්ට්‍රැක්ට් එකක් හදාගෙන නීති අනුකූලව වැඩ කරලා ඒ වගේ ලංකාවට ගිහිල්ලා දරු පවුල් බලලා ඔර මේ සෝජෝරණයක් හම් වෙනවා කියන්නේ ඔයාගේ වයිෆ්යි දරුවන්වත් මෙහි ගන්න පුළුවන් නේ අනිවාර්යයෙන්ම ඔව් ඒ අත්දැකීම මතකමයි අපි මෙතනට ආවේ ඒ මම අපිට කිව්වේ මේ එද්දි අන්තිමට මෙහෙට ඇවිල්ලා අනාතුරව විතරයි වුනේ ඔව් බ්‍රෝ දැන් ඔයා කොයි අවුරුද්දේද වගේ ආවේ ඉතාලියට මං ආවේ 2023 තාම සෝජෝරණ එකක් නෑ නෑ සෝජෝරණයේ ඇති වටිනාකම සෝජෝරණයක් ඉතින් ඉතාලියට අත්‍යවශ්‍යම දෙයක් තමයි ඉතින් ඇයි ඒ කියන්නේ ඉතින් මෙහි බය නැතුව යන්න ඕන තැනක යන්න ඕන යන්න පුළුවන් නැත්නම් බයෙන් හැකින් යන්න වෙන්නේ ඒ වගේම වැදගත් දේ ජොබ් එක රස්සාවක් කරන අනිවාර්යයෙන්ම සෝජෝරණ එක කොලයක් අවශ්‍යමයි කොලයක් නැත්නම් ඉතින් මාර අමාරුයි කියන්නේ අඩුපඩියක් කියන්නේ ජොබ් එකක් ගන්න සෑහෙන අමාරුයි දැන් වටිනාකම අපි ආවට පස්සේ තමයි තේරෙන්නේ ඉතින් සෝජෝරණ එකේ තියෙන වටිනාකම ඒතකොට ලංකාවේදී වට මේ වටිනාකමද තේරුන්නේ නැද්ද නැත්නම් ලංකාවේ තේරුන්නේ නැහැ අපිට ඕනේ ඉතාලියට ඇවිල්ලා බහින්න විතරයිනේ ඕකනේ මූලික දේ කට්ටිය ඉතින් මෙහෙ ඇවිල්ලා කියන්නේ බහින්න ඔච්චරයි කියන්නේ කියන කට්ටිය ඉතින් නැහැ බහින්න කියන කට්ටිය අපි ආවට පස්සේ කවුරුත් නැහැ ඊට පස්සේ තමන්ට තමන් විතරයි මේට ආවට පස්සේ තමයි තේරෙන්නේ ඒකේ වටිනාකම ඒතකොට කසාද බඳලා ඔව් බබාලා කියනවා පොඩි ළමයි දාලේදී තියෙන වේදනාව අවුරුද්දයි මාස එකමාරෙන් දාලා ඒතකොට ඔයාලා එක කතා කරන්නේ වීඩියෝ කෝල්ස් තමයි ඉතින් අපේ පොඩි එක්කෙනා තාම දන්නේ තාත්තා කිව්වා ඉතින් වීඩියෝ කෝල් එකෙන් තමයි දන්නේ මාව එයා ඉපදුනේ ලංකාවේ මම අවුරුද්දයි මාස එකමාරෙන් ආවේ ආව දාලා ඕක තමයි තත්ත්වය ඉතින් අපිට සෝජෝරණයක් තියෙන ලංකාවට ගිහිල්ලා මට ඉතින් ලොකුම දේ ළමයා බලන්න යන්න ඕන අනිවාර්යෙන්ම අවුරුදු කීයකින් හම්බෙද කියලා කවුද දන්නේ එතකොට 20 23 ඉඳන් මම කොලයක් හදාගන්න try එකක් දුන්නාද නැද්ද මෙහෙමයි මම try කරා කියන්නේ මේ ගෙනාපෙන්න අතරලා දැම්මනේ ඊට පස්සේ try කරේ නෑ කොල හදන්න ලෙජ්ජා කෙනකම් මිට රිෆියුජි ඇප්ලයි කරෙත් නෑ දැන් මේ පේන විදියට ඉතාලියේ කොල නැතුව ඉන්න අයට කොල ලෙජ් එකක් එයිද මොකද මට මම දැනුවත්ව දැන් ඊළඟ අවුරුදු 3 එයාලා ලක්ෂ 5ක ප්‍රමාණයක් දෙක්‍රොත ෆ්ලුස්සි වගේ ස්පොන්සර් වීසා වතු වීසා වලින් ගෙන්න ගන්න හදනවා එහෙනම් මං හිතන්නේ එන්නේ නැති ගොඩක් chance අඩුයි ඊළඟ අවුරුද්දේ ගෙන්න ගන්න නම් ගොඩාක්ම එතකොට සෝජෝර් එකක් නැතුව ජොබ් එකක් කරනකොටයි සෝජෝර් එකක් ඇතුව රස්සාව කරනකොටයි වෙනසක් තියෙනවද අනිවාර්යයෙන්ම තියෙනවා මොකක්ද වෙනස මේ හම්බෙන ප්‍රතිලාභ කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ නේ ඊට පස්සේ පඩිය සැලරි එක සෑහෙන අඩුයි සෝජෝර් එකක් තියෙන කෙනෙක් පඩිය වැඩිපුර ගන්න යට හම්බෙන ප්‍රතිලාභ දීමන අවුරුද්දට මාස 14ක් පඩි අපිට ඒව දෙනවද නැහැ මොකද සමහර වෙලාවට ඔයාලා අකමැති ජොබ් එකක් පවා කරනවා කරන්න වෙනවා අයින්ද අකමැති හින්දා මොකද ජොබ් එකෙන් බැස්සොත් ජොබ් එකෙන් බැස්සොත් ඉතින් ඉවරයි අනාතයි ඉතින් කට්ටිය ණය වෙලා නෙන්නේ ගොඩක් සේරම ඉතින් කොච්චර ණය වෙලා දෙන්නේ ලක්ෂ ගණන් ණය වෙලා එන කට්ටියනේ මෙහෙ ඉතින් කට්ටිය අන්දනවා ඉතින් මෙහෙම එන්න කියලා ආවට පස්සේ තමයි ඉතින් තේරෙන්නේ මේ සිටුේෂන් එකට දැන් මේ අලුතෙන් ආපුව හැමෝම මොන දෙනවා දැන් මේකයි මගෙන් කැහුවොත් ඒ මිනිස්සු ඉන්න හැටියට අපි වර්ධි කියලා වැඩකුත් නැහැ දැන් මේ වගේ දැනුවත් වීමක් වෙලා නැහැ ලංකාවේ ඉන්න මිනිස්සු හිතන්නේ ඉතාලිය කියන සෝජෝර් එකක් නැතුව වුණත් බැස්සම ඉන්න පුළුවන් කියලා. හැබැයි ආවට පස්සේ තමයි කලින් කිව්වා වගේ
දැනෙන්න ගන්නේ මොකද්ද ඒකේ තියෙන වටිනාකම කියලා. දැන් මෙතන මම බැලුවා 200ක් 300ක් විතර සෙනග. 300ක් කර අපේ කට්ටිය ඉන්නවා. ඔලිය විතරක්. එතකොට ඉතාලිය පුරාම මම හිතන්නේ මේ නාපොලි තරම් මම හිතන්නේ සේරම ජාතික 5000ක් විතර ඉඳි. සමහර අය වැඩ ඉඳ බැරි වෙන්නේ. ඔව්. අපිට මාර කියන්න තියෙනවා ලංකාවේ ඉඳන් ඉන්න අයට මොනවද කියන්න තියෙනවා. මොකද අපි කිව්වොත් මෙහෙම කියන්නේ කට්ටක් කන්න බලන්න තමයි එන්නේ නැහැ. වේල් 3ක් නම් වේල් 2යි සමහරට එක වේලකට සීමා වෙනවා. එතකොට කාමර පාසුකම් කාමර කියන්නේ ඉතින් පොඩි කාමරයක ඉතින් 7-8 දෙනෙක් සට්ටු දෙකේ ඇඳවල් ගහගෙන මොම තමයි ඉතින්. කට්ටක් තියෙන යට ඇඳවල්. ඒවට ලයිෆ් එක අර මයිනස් පැත්ත තිබ්බට ඉතාලියේ පොසිටිව් පැත්තකුත් තියෙනවා. තියෙන අනිවාර්යයෙන්ම මෙහෙමයි. මේ කොලේකට આવත් අනිවාර්යයෙන්ම ඉතින් වැඩක් කරගන්න පුළුවන්. ගේමක් ගහන්න පුළුවන් අනිවාර්යයෙන්ම. උත්සාහයයි අනිවාර්යයෙන්ම ඉතින් කැපවීමයි තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. thank you so much මචං. වාගේ නම කිව්වේ නේ? මම සසිත්. තසිත්. කොහෙද ලංකාවේ? මම හලාවත. හලාවත. thank you bro. එනා කියන්නේ කොයි අවුරුද්දේද ආවේවා? මම 2023 ආවේ දැන් අවුරුදු දෙකකට කිට්ටුයි ඇවිල්ලා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ තවම පෙපත්තුරාගේ ප්‍රශ්නයක් තමයි කියන්නේ. ඒ කියන්නේ අපි ගෙනපු ඒජන්සියෙන් කියන්නේ පෙපත්තුරායකින් පොන්තමේන්තුවක් ගන්න බැහැ කියන එක. පොන්තමේන්තුවක් ගන්න බැහැ කියන එක. කියන්නේ අපි කීපවරාව කියලා පෙක් ගැහුවා කියනවා. නමුත් දැන් කවුද මේ කියන්නේ ප්‍රෙෆෙක්තුරායකින්ද? නෑ අපි ගෙනපු ඒජන්සියෙන්. ඒජන්සිය මොකක්ද කියන්නේ? අපි ගෙනපු ඒජන්සියෙන් කියන්නේ. මේ ඒජන්සිය කියන්නේ ඉතින් ගොඩක් අය මේ මුලින්ම කියන්නේ කොහොමද ලංකාවේ ඉඳන් දැන් මේ නුල්ලෝස්ට් එක හම්බුනාම කොහොමද ආවේ වාගේ හැංගීම කොහොමද ඉතාලිය එනවා කියනකොට? මේමයි මම නම් ඇත්තටම කිව්වොත් එහෙනම් මං ඉතාලියේ එන්න නෙමෙයි හිටියේ. නමුත් මම දාපු අපේ ඥාතියෙක් කරා ආවේ. එයා මට නමුත් එනකොට වාට මොකක් හරි අදහසක් තියෙන නැද්නේ? ඔව්. ඇත්තටම ආස හිතුණා. ඉතාලිය කියන්නේ මෙහෙම ඉතාලියට තියෙන පික්චර් එකත් එක්කන් ඉතාලිය එනවා කියන්නේ ලොකු මේව එකක් නේ. ඒක ඉතාලිය එනවා කොහොම ලොකු ආසාවක් ඇති වුණා. හැබැයි දැන් අවුරුදු දෙක ඇතුළත ආසාවට වැඩිය ආවේගයක් තියෙන්නේ හැකියක්මනින් ලංකාවට යන්න කියලා. මොකද මේ ඇත්තටම මේ ඉතාලිය ඇතුලේ ඩොකියුමන්ට් පැත්තේ අනිත් පැත්තේ නම් ඒක තමයි කියන්නේ වෙන ප්‍රශ්නයක් නෑ මෙතන තියෙන ඩොකියුමන්ට් ප්‍රශ්න තියෙන්නේ. දැන් අවුරුදු දෙකක් වෙන අපි ගෑනු දරුවෝ දාලා ඇවිල්ලා අවුරුදු දෙකක් අපි ආවේ හරි ක්‍රමයකට ලොකු මුදලක් ගෙවලා ආවේ. පොඩි මුදලකින් නෙමෙයි. ඇවිල්ලා තියෙන්නේ නීති අනුකූලව. ඒ වුණාට නීති අනුකූලව ඇවිල්ලත් මොකද මේ අපිට ඩොකියුමන්ට් එක හදාගන්න බැරි. අවුරුදු දෙකක් වෙලා. ඒකයි අපිට තියෙන ලොකුම ගැටලුව. දැන් මේ සෝජෝර් එක නැතුව ඉන්නකොට මූණ දෙන අර ලංකාවට යන එක හැරෙන්න වෙන මොනවද තියෙන මූණ දෙන ගැටලු? නෑ ඇත්තටම අපේ සෝජෝන් එකක් නැහැ කියන්නේ ලොකුම ප්‍රශ්නයක් අපේ හැකියාවෙන් තමයි අපි ඉතාලියේ ජොබ් එකක් කරන්නේ. සෝජෝන් එක ඩොකියුමන්ට් එකක් නැත්නම් ඉතාලියේ මේ ජොබ් එකක් කරගන්න හරි අමාරුයි. පොඩි ගානකට තමයි කරගන්නේ. ඒකත් ජොබ් එක හොයාගන්නත් හරිම අමාරුයි. ඒ කියන්නේ ඩොකියුමන්ට් එක තියෙනවනේ මේ දැන් ජොබ් එකකට යන්න පුළුවන්. ඉතින් අපි ලොකු අපහසුතාවයක තමයි මේ අවස්ථාවේ අවුරුදු දෙකක්ම ලොකු අපහසුතාවයෙන් තමයි මේක වන්නේ. ඉතර කාලයක් වෙනකම්. ලංකාවේ දැන් එන්න අයට මොනවද කියන්නේ? එන්න අයට මම කියන්නෙත් මෙහෙමයි. දැන් ඇත්තටම මේ දැන් 2025 ඉඳන් නීත්‍යානුකූලව හරි ක්‍රමයකට ගෙන්නනවා කියනවා. ඒවා හොයලා බලලා ඒ ක්‍රමයට එන්න කියන එකයි කියන්නේ. දැන් ඇත්තටම අපි ලොකු අපහසුතාවයකට වත් වෙලා තියෙන්නේ. අපි හිතුවේම අපි නීත්‍යානුකූල තමයි ආවේ කියලා. පොදුවට මම නම් හිතන්නේ නීත්‍යානුකූලව ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට නීත්‍යානුකූල ආවනම් අපි අවුරුදු දෙකක් මෙහෙ රැඳී සිටින්න ඕනේ නැහැ කිසිම බලපත්‍රයක් නැතුව. මේ වන්ති. එතකොට වා කියන්නේ දැන් දැනටත් ලංකාවේ මේ ඉතාලියට ආව ගේමක් ගහ ගන්න පුළුවන්ද? අනිවාර්යෙන් ගේමක් ගහ ගන්න පුළුවන් බැරි නැහැ. හැබැයි හරි ප්‍රොසීඩර් එකට එන්න ඕනේ. මේ එන තරව්කරුවන්ට අහු වෙන්න එපා. මේ තරව්කරුවන් ලොකු මුදලක් අය කරනවා. ඒක පැහැදිලිව පේනවා ඉතාලියේ. ඒ තරව්කරුවන්ට අහු වෙන්න එපා. මේක ඇත්තටම බැලුවොත් එහෙම අපි දැන් මෙහි අවුරුදු දෙකක් ඉන්නකොට අපි ලොකු අධ්‍යයනයක් කරලා තියෙනවා. එහෙම මුදලක් යන්නේ නැහැ මේ ඉතාලියට එන්න. එතකොට ඒ වගේ ජොබ්ස් තියෙනවද ඉතාලියේ? ඔව් රැකියාව තියෙනවා. ඕන තරම් රැකියාව තියෙනවා. හැබැයි ඩොකියුමන්ට් එකක් අවශ්‍යයි. ඩොකියුමන්ට් එකක් නැත්නම් ගන්න ප්‍රමාණය අඩුයි. ඩොකියුමන්ට් එක තියෙනවා හොඳ පඩියකට වැඩුවට යන්න පුළුවන්. උත්සාහයයි උනන්දුවයි තියෙනවා නම් ඉතාලිය ගොඩ යන්න පුළුවන් තාමත්. අනිවාර්යෙන්. ගේමක් ගහ ගන්න පුළුවන් තැනක් තමයි ඉතාලිය. මොනවද තියෙනවද අන්තිමට කියන්නේ? ඔව් අන්තිමට කියන්නේ එනවනම් හරිම ක්‍රමයට එන්න ඕනේ. තරව්කරුවන්ට අහු වෙන්න එපා. මෙච්චර ලොකු මුදලක් යන්නේ නැහැ. මම දැකපු මේ අවුරුදු දෙක ඇතුළත ඉතාලියට එන්න ලොකු මුදලක් යන්නේ නැහැ. හැබැයි හරි ක්‍රමයකින් එනවනම් ඩොකියුමන්ට් එකක් හරි ක්‍රමයට හදාගන්න පුළුවන් ක්‍රමයට එන්න කියන එක විතරයි මම කියන්නේ. Thank you so much. ගොඩක් ස්තුතියි. Okay. Okay. Thank you.